නුවර කොල්ලෝ ඉන්නවනේ අයියා අපේ ඔෆිස් එකේ. මම නම් කවදාවත් යාළු වෙන්නේ නැහැ. මොකද සුද්දගේ ජාන වලට කවලම් වෙලා තියෙන්නේ. එහෙම කොහමද කියන්නේ අපේ ඔෆිස් එකේ ඉන්න නුවර කොල්ලන්ගේ තියෙන සුද්දන්ගේ ජාන කියලා? සුද්දා නුවරට ආවට පස්සේ නිකන් හිටියෙත් නෑනේ. අපේ ගර්ල්ස් ලව මැරි කළා. ඊට පස්සේ තින් ජාන කවලම් වුණා. එතකොට නුවර කෙල්ලන්ගෙත් එහෙමනේ. අයියා අනුරාධපුරෙන් කසාදයක් කරගන්න එකත් නරකයි. මොකද සේනගුත්තික එලාර චෝලා ආක්‍රමණාවනේ. එයාලා ඇවිල්ලත් නිකන් හිටියේ නෑනේ. අපේ අයව කසාද වැන්දානේ. එතකොට ජාන මාරු වුණා. හපුව වෙලාවට මං අනුරාධපුරේ අර කෙල්ලට බූට් එක තිබ්බේ. අයියේ පොළොන්නරුවෙන් කසාදයක් කරගන්න එකත් නරකයි. කාලිංග මාගේ සෙට් එක ආවනේ. ඒ ඇවිල්ලා ඉතින් නිකන් හිටියේ නෑනේ ජාන මාරු වුණා. අපෝ නෑ පොළොන්නරුවෙන් නම් සෙට් වෙන්නේ. අනික අය කොළඹින්න කසාදයක් කරගන්න හොඳම නෑ. මොකද පෘතුගීසි ලන්දේසි දෙගොල්ලම ආවනේ. ඊට පස්සේ ඉතින් එයාලා ඇවිල්ලා නිකන් හිටියේ නෑනේ. එයාලා ඉතින් ජාන මාරු කරගත්තා. කොළඹ තියෙන්නේ පෘතුගීසි ලන්දේසි ජාන නේ එතකොට. අයියේ කුරුණෑගලුනුත් එපා. මොකද චන්ද්‍රබහුව ආවනේ. ඒ කියන්නේ මැලේ ජාන ජාව. කුරුණෑගල කියන්නේ මැලේ. ගම්පහත් ජාවා. අනික අයියේ යාපනයේ උතුරු මැද කියන්නේ සේනගුත්තික එලාරගේ ජාන හොඳේ. අපේ කියලා කවුරුත් නැද්ද? රත්නපුර බදුල්ල නුවරඑළිය. ඔය තුනනුත් එපා අයියේ. මොකද ලන්දේසි පෘතුගීසි ඔක්කොම ආවා. ඒ ඇවිල්ලා නිකන් හිටියේ නෑනේ. කවලම් වුණා. 815 බ්‍රිතාන්‍ය මුළු ලංකාවම අල්ලගත්තනේ. එතකොටත් නිකන් ඉන්නේ නැතුව ඇතිනේ. මුළු රටේම ජාන ඔක්කොම කවලම් වුණා. කවලම් වුණා. දැන් අයියේ හිතන්නකෝ අනුරාධපුරයේ කෙනෙක් නුවර කෙනෙක්ව කසාද බැන්දොත් එලාරගේ ජානයි බ්‍රිතාන්‍ය ජානයි මික්ස් වෙනවා. ඒ කියන්නේ එන්නේ දකුණු ඉන්දියානු බ්‍රිතාන්‍ය බබෙක්. සවුත් ඉන්දියන් බ්‍රිටිෂ් බේබි. ගාල්ල මාතර හම්බන්තොට කොහොමත් අයියේ ලන්දේසිනේ. ඔව්නේ. ගාල්ල කෙනෙක් පොළොන්නරුවේ කෙනෙක් බැන්දහම එන්නේ දකුණු ඉන්දියානු ලන්දේසි බබෙක්. කුරුණෑගලයි බදුල්ලයි මික්ස් වුණාම මැලේ බ්‍රිතාන්‍ය බබෙක්. එහෙම බැලුවොත් ලංකාව ඇතුලෙන් කසාදයක් කරගන්න බැයිද නංගි? ඔයයි පුළුවන්. හැබැයි මූණ ඉංග්‍රීසි, ඇඟ ඉන්දියානු, හිත සිංහල, ඇඟිලි ජපන්. දැන් ඉතින් මොනවා කරන්නද මේම ඉස්සරහට යන්නනේ තියෙන්නේ. මේ ඒක නෙමෙයි. අයියලා දෙන කොහෙද? මං මාතලේනේ නංගි. මං මාතර. මාතලේ මාතරයි වැඩිම කාලයක් හිටියයි ඉංග්‍රීසි. ඉංග්‍රීසි ඇවිල්ලා නිකන් හිටියේ නෑනේ. මික්ස් වුණානේ. ඒ කියන්නේ අයියලා ඉංග්‍රීසි හොඳේ. bro. Hi Masha, how are you? Yeah. අන්න අයියේ UK ඉඳලා ඔයාලක ලේ ඥාතීන් කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඇයි ඒ? අපි මල්ලි ටුවරිසම් කරන්නේ අයියේ. සුද්දු දෙන්නෙක් ලංකාවට ගෙනාවා. ඉතින් මාතරයි මාතලෙයි ඒ පැති දෙකටම අපි යාලව අරගෙන එනවා. අයියලගේ ගෙවල් දෙකේ නවත්ත ගන්න පුළුවන් නේ. ඔය කන පොල් සම්බෝලයි බතුයි දුන්නත් ඒ ඇති. අනික ගෙදර තියෙන ට්‍රී වීල් එක දුන්නා නම් ඔය වටපිටාව බලා ගන්නත් ඇතිනේ. ඩොලර්ස් අයියේ ඩොලර්ස්. අපිට අයියලා කොහොමද අයියා අයියලගේ ලේ ඥාතීන්ගෙන් සල්ලි ගන්නෙ? ඒවා අපි මල්ලිට. ඇයි මල්ලිගේ ලේ ඥාති නෙවෙයිද? නෑ අයියේ. අපි මල්ලි චෝලනේ. පොළොන්නරු ඉපදුනේ.